ඉහළින් ඇදී යන පන්දුව. ඒකවර රැක ගැනීමට අවස්ථාවක් නැහැ. පන්දුව ක්‍රීඩකයාගේ අතින් ගිලී යද්දී මා සිතන්නේ ලකුණු පුවරුව හරි ආකාරයට සැකසුරුවම් කෙරුණු ලැබුවා. ඒ අනුව මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු ඊට ගැටලුව යම් කිසි තත්වයකට निराකරණය කර ගැනීමට අප කණ්ඩායම සමත් වුණා. ඒ අනුව නැවතත් අපි ඔබ හා සමග රැඳී සිටිනවා. නැවතත් සජීවී විකාශය ඔබ වෙත ගෙන ඒමට දැඩි සුළඟක් ක්‍රීඩා පිටියේ හමා යනවා. එය අපිට මෙම සජීවී විකාශය ගෙන ඒමට බොස්සේ බැරෑරුම් කටයුත්තක්. නැවතත් ජයමාන සූදානම්. ඔව්, තවත් ලකුණක් සඳහා පැතිමාරු කරගන්න. මේ තමා සිදු විය යුත්තේ. අපි මීට පෙර තරඟ කීපයක අපි දුටුවා. ලකුණු සංඛ්‍යාව ලකුණු 155යි. ෂෙවෝ අර්ධ සතකයේ ආසන්නයේ. වැරෙන් එල කරපා. එකවර රැක ගැනීමට අවස්ථාවක් නැහැ. ඒ අනුව ෂෙවෝ ලකුණු 50 ලබාගෙන ක්‍රියාත්මක. අපි වැරෙන් ඉහළින් ඇදී යන පන්දුව. හයේ සීමාව පසු කෙරුවා. මා හිතන්නේ ඔබ අර්ධ පූර්ව තරඟේ ජයග්‍රහණය කිංස් වෙරෝනා කණ්ඩායම සතු කර ගැනීමට සමත් වුණා. අපි සමග සිටිනවා කිංස් වෙරෝනා කණ්ඩායමේ නායක සචින් තීක්ෂණ. අයිබෝවන්. ජයග්‍රහණය ඔබ කොහොමද සමරන්නේ? ඔබ කොහොමද මොකක්ද හිතන්නේ? ගොඩක් සතුටුයි. ෆයිනල් එකත් මේ විදිහට සෙල්ලම් කරලා ජයග්‍රහණය ගන්න තමයි. ඔව්, අපි දැක්කා 184ක ලොකු ඉලක්කයක් ඔබ ලබා දුන්නා ස්කොර්පියන් කණ්ඩායමට. නමුත් මුල් පන්දු වාර 3ේදී අපි දැක්කා ඔවුන් ඒ ඉලක්කය හඹාගෙන යනවා ඉතා වේගයෙන්. ඒ වෙලාවේ ඔබ ගත්තු පියවර මොනවද? මම කරේ බෝලින් චේන්ජ් එකක් කරලා යාලා පවර් ප්ලේ කරන යාලට ලකුණු දීලා පස්සේ විකට් එක ගත්තා. බෝලින් චේන්ජ් එකක් කිරීමෙන් ඔබ යම් මොනවාද කරපු උපක්‍රමය අපිට ඒක පොඩ්ඩක් පැහැදිලි කරුවොත්? කියන්නේ බෝලර්ස්ලාට කියන්නේ නෝමල් ඒ කියන්නේ බෝලින් කරන විදිය පොඩ්ඩක් වෙනස් කරලා ෆ්ලයිට් කරලා බෝල් ගන්න කියනවා. යාලා අර එකම බෝලේ බලන් ඉන්න තමයි විකට් එක. ඔව්. ෆ්ලයිට් කරලා බෝල් කාඩස් විකට් එනවා. අපි දැක්කා තිෂෙන් සමග අවිෂ්කව ඔබ උපයෝගී කරගත්තා. නමුත් අවිෂ්ක එක් අන්තයකින් පන්දු යැවීමේදී තරම් සාර්ථක නොවුණත් අනිත් අන්තයෙන් පන්දු යැවීමේදී සාර්ථක වුණා. ඒ සඳහා ඔබ යම් කිසි උපදෙසක් ලබා දුන්නාද? අවිෂ්කට ඒ පැත්තෙන් පොඩ බෝල් ගන්න අමාරු හින්දා තමයි අනිත් පැත්තට මාරු කරේ. ඔව්, කෙසේ නමුත් අපි බලාපොරොත්තු වුණාට වඩා වැඩි ලකුණු ප්‍රමාණයක් ස්කොර්පියන් කණ්ඩායම ලබා ගත්තා. ඔබ හෙට තරඟය ගැන මොනවද ඔබ තියෙන සැලසුම්? හෙට තරඟයට හොඳට ශ්‍රී ලංකාව ජයග්‍රහණය ගන්න. ඔබ බලාපොරොත්තු වෙන්නේ අද පස්වරුවේ පවත්වන තරඟයේ කෙන්ට් ලංකා සහ රොයල් පාදුව කණ්ඩායම අතරින් මොන කණ්ඩායම ආවොත් ඔබ වැඩි කැමැත්තක් දක්වනවද? රොයල් පාදුව කණ්ඩායම පැමිණෙනවා නම් ඔබ කැමතියි. ඔබ මීට පෙර තරඟ දෙකකදී රොයල් පාදුව කණ්ඩායමට පරාජය වෙලා තියෙනවා මෙම තරඟාවලියේ. එය ඔබට අභියෝගයක් නොවේද? නෑ. ඔබේ මොනවද සැලසුම් මේ සම්බන්ධයෙන්? යාලට පාරණ මැච් එකේ අපි හොඳට සෙල්ලම් කරලා ලකුණු රාම්ස් වැඩියෙන් ගහලා යාලා අඩුවට ඕල් අවුට් කරලා දෙන්න තමයි. ඔව්, කණ්ඩායමේ යම් කිසි වෙනසක් ඔබ බලාපොරොත්තු වෙනවද හෙට තරඟයේදී? තාම සැලසුම් කරලා නැහැ. ඔබට අපි සුබ පතනවා හෙට තරඟය සම්බන්ධයෙන්. ඕකේ.
අද මෙම කිංස් පෙරෝන කණ්ඩායමේ ජයග්‍රහණයට මහගු සේවයක් ඉටු කරපු ක්‍රීඩකයෙක් ෂෙවෝන් අද විශේෂයෙන් පන්දුව පිති හරඹයේදී විශිෂ්ට දස්කම් දැක්වා. ඔබට ඒ ගැන යමක් ප්‍රකාශ කරන්න පුළුවන්ද? මේ පිති හරඹය සම්බන්ධයෙන්? ඔව් ඇත්තටම මට ගොඩක් සපෝට් කරා සචිනුයි නිතේෂුයි ඉසිනුයි ඔගේ අනිත් අයත් එයාලා සපෝට් එකත් එක්ක තමයි ගේම් එක ප්ලේ කරේ. ඔබට මොනවද ඒ ලකුණු අතරට පැමිණීමේදී ලැබුණු අභියෝගය? කොයි වගේ පන්දු වලටද ඔබට අපහසු වුණේ පන්දු මුහුණ දීමට? හුලගත් එක්ක ගොඩක් අමාරු වුණා. බෝල් එහෙම පැද්දුනා. උදේට බවුන්ස් වුණා. එහෙම තමයි. හෙටත් විශාල අභියෝගයක් තියෙනවා ඔබට. හෙට තරගය ඔබ කොයි ආකාරයටද සැලසුම් කරන්නේ මේකට මුහුණ දෙන්න? අද වගේම හොඳ ගේමක් ගහලා ලකුණු අතරට එන්න බලාපොරොත්තු වෙනවා. හරි. අපි ඔබට ඒ සඳහා සුබ පතනවා. හෙටත් ජයග්‍රහණය ලබන්න සහ අද දවසේ ක්‍රීඩකයා වුණා වගේම හෙට තරගාවලියේ ක්‍රීඩකයා වීමට ඔබට අවස්ථාව ලබා දෙනවා. ස්තුතියි. So we have Avishka Divyanjana here. So he performed well in bowling because at the beginning we saw that the Scorpions were hit it like anything, and he was the one who controlled the bowling. So how do you think? What do you feel? I feel really happy because I managed to control the situation because we thought that they were hitting hitting very good for the fast bowlers, and I thought that we had a plan to flight the bowler because they were after the crease, and we managed to take the wickets. So we saw that the first over you bowled from the other side, and then you changed. So it was the success. Why do you feel that? I feel that in the other side I was very unlucky because I wasn't comfortable at all, and I think that the other side was very good for me. Okay, so the 184 was the target, and we saw that at the beginning. So they played very well. How do you feel, and what do you think? What happened really? At the beginning, we thought that they could also win. They had a big chance, and we feel really proud of this win. And that's it. So what is the plan for tomorrow? Tomorrow, I think maybe a plan is if we won the toss to bowl first, and after we bat. Okay, in my so, opinion. Okay, so I wish you all the best for tomorrow. Okay, thank you.